welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් මම අලුත් vlog එකක් අරගෙන ආවා. මේ vlog එක අගෝස්තු මාසේ 25 වෙනිදා කොළඹ ඉන්ටර්නැෂනල් ෂූ ෆෙයා එකට ගිහපු දවසේ කරපු vlog එකක්. ඉතින් මේකේ ෂෝට් වීඩියෝ එකක් මම ඔයාලට බලන්න අප්ලෝඩ් කරලා ඇත්තේ තරු vlogs මගේ YouTube channel එකේ. මුලින්ම කියන්න ඕන මේක අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකන් තියෙනවා. ඉතින් පරක්කු නොකර ඔයාලත් අදම SLECC එකට ගිහිල්ලා මේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තමයි මේක තියෙන්නේ, ලේක් හවුස් එකට ඉස්සරහා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලටත් මේ වගේ shopping කරන්න පුළුවන්. ඉතින් අමතක නොකර අගෝස්තු මාසේ 30 වෙනිදාට කලින් මේකට යන්න පුළුවන් කියලා මම ඔයාලට vlog එකේ මුලදීම කියනවා. ඉන්ටර්නැෂනල් ෂූ ෆෙයා එක කිව්වට මෙතන ලොකුම ලොකු බෑග් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට ගියොතින් ඒවත් බලලා අරගන්න පුළුවන්. මම මේ vlog එකේ ඉස්සරහට දාන්නම් ඒ වගේ prices කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වගේ සයිඩ් බෑග් රුපියල් 500 ගාන ඉඳලා තිබුණා. මේක නම් 575ක් වගේ උනේ. මෙන්න මේ වගේ බෑග් නම් 1000 ගාන ඉඳලා තිබුණා. ඉතින් මෙතන තියෙන කලෙක්ෂන් එක එක විදිහේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවා අඩු මුදලකට ඔයාලට ගන්න පුළුවන්. මෙතන තියෙන ෂූස් වල සයිසස් ඔයාලට හරියන්නේ නැත්නම් එයාලට කිව්වහම ඔයාලට ඕනේ සයිසස් එක එයාලා හොයලා දෙනවා. මෙන්න මේ වගේ වොලට්ස් එහෙමත් තිබුණා. ඒවා රුපියල් 350 වගේ ඉඳලා තිබුණා. ඇත්තටම මෙතන ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තෝරගන්නත් අමාරුයි. ඉතින් ඔයාලා මෙතනට ආවොත් shoes, slippers, bags, wallet වගේ දේවල් මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ යන ළමයින්ට සපත්තු එහෙමත් මෙතන ගාන අඩුවට තියෙනවා. ඉතින් මෙතන ඩෙක් shoes එහෙමත් රුපියල් 3000 ගානේ වගේ ඉඳලා තිබුණා. ඔයාලා මෙතනට යන්න හිතාගෙන ඉන්නවනම් අගෝස්තු මාසේ 30 වෙනිදාට කලින් යන්න. ඉතින් උදේ 10 ඉඳලා රෑ 10 වෙනකම් මේක ඕපන් කරලා තියෙනවා. ඔයාලා මෙතනට යනවනම් ටිකක් උදෙන් යන්න. මොකද shopping කරනකොට පැය 4-5ක් ඒක ඇතුළෙම ඇවිද ඉන්නකොට ඔයාලට නිකම්ම දවස ගෙවෙනවා. ඉතින් එපාර කැෂියර් එක ළඟ ගොඩක් ලොකු පොලිමක් තියෙනවා. ඉතින් ඒ පොලිමේ ඉන්න ඕන නිසා ඔයගොල්ලෝ කලින් යන තරමට ඔයාලට හොඳයි. ඔයාලට මේ ෂූ ෆෙයා එකෙන් එළියට ආවහම එළියේ තියෙනවා එතනම කෑම ගන්න තැන්. ඉතින් ඔයාලට shopping කරලා මහන්සියට අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා යන්නත් පුළුවන් එතනින්. අපි ෂූ ෆෙයා එකෙන් එළියට ඇවිත් කොටුව පැත්තටත් ගියා. ඔයාලට කොටුවට ආවත් ගාන අඩුවට දේවල් ගන්න පුළුවන්. මොකද අනිත් shop වලට වඩා කොටුවේ ගොඩක් මිල අඩුයි. අපි කොටුවේ හිටියේ පොඩි වෙලාවයි. ඊට පස්සේ අපිට ට්‍රේන් එක තිබුණා. ඉතින් ට්‍රේන් එක තියෙන වෙලාවට විනාඩි 10ක් විතර තියෙද්දි අපි ස්ටේෂන් එකට එන්න ආවා. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මගේ vlogs බලන ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.